ගොඩාක් ආයතනවල තියෙන්නේ වේදිකා නාට්‍ය රංගනය කියන එක තමයි තියෙන්නේ. හැබැයි අපි අර වෙනස අඳුරගෙන මොකද ටෙලිඩ්‍රාමා එක්ක කරන ඩ්‍රීම් එකක් තියෙන අය ඉන්නේ ගොඩක් ටෙලිඩ්‍රාමා හරි ෆිල්ම් එකක් කරන්න හරි කමර්ෂල් එකක් කරන්න හරි. ඉතින් අපි මේ ඩ්‍රීම් එකට යන පාත් එක තමයි අපි ප්‍රායෝගිකව අපි මේගොල්ලෝ ලබා දෙන්නේ. අපි වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය රංගනය පිළිබඳ මුලින්ම අපි වෙනස අඳුනගමු. මොකද අපි අපේ IPM ආයතනයේදී අපි කරන්නේ ටෙලිනාට්‍ය රංගනය පිළිබඳ දැනුම ලබා දෙන එක තමයි. ඉතින් වේදිකා නාට්‍ය ගැන ගත්තොත් වේදිකා නාට්‍යදී කරන්නේ ගොඩක් ඔඩියන්ස් එකට අපි අපේ ගොඩක් ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා. අපි ලයිව් තමයි එක් කරන්නේ. එතකොට ඒ ලයිව් එක් කරද්දී ඒ ඔඩියන්ස් එකට කොහොමද දැනෙන්නේ අපේ ප්‍රතිභාව පෙන්වන්නේ සහ අපේ වොයිස් එකෙන් කොහොමද අපි ප්‍රේක්ෂකයව පිනවන්නේ සහ අපේ මේ එහා මේක මෙතන ඉඳන් එහා කෙරුවර ඉන්න ප්‍රේක්ෂකයාට පවා අපේ වොයිස් එක ඇහෙන්න ඕනේ. එතකොට ඒ කාරණාව අපි දැනුවත් වෙන්න ඕනේ. හැබැයි ටෙලිඩ්‍රාමා වලදී අපි එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මොකද ටෙලිඩ්‍රාමා වලදී කරන්නේ අපි ටෙක්නිකල් වයිස් කාරණාවක් කියන්නේ අපේ කැමරාවක් තියලා ලෙන්ස් එකක් තියලා පොඩි ෆ්‍රේම් එකකට කොටු කරනවා. ඒ ෆ්‍රේම් එක ඇතුළත තමයි අපි ඇක් කරන්න ඕනේ අපේ වොයිස් එක බූම් මයික් එකෙන් හරි අපේ ක්ලිප් ඔන් මයික්ස් වලින් හරි කැප්චර් කරගන්නවා. එතකොට ඒ වලින් කොහොමද අපේ එවතක වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ අපේ IPM ආයතන සිසුන්ට කියලා දෙන්නේ. කැමරාවත් ඉස්සරහා එතකොට ලයිට්ස් එක්ක ලයිට්ස් ගහලා තියෙන ෆ්‍රේම් එක. එතකොට AD ඉන්නවා, සෙකන්ඩ් AD ඉන්නවා, එතකොට ඩිරෙක්ටර් ඉන්නවා, එතකොට DOP ඉන්නවා. එතකොට එයාලත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ? ඒ කියන්නේ ඒවත් එක්ක වැඩ කරන එකේ අත්දැකීම් අපි මේ අපේ IPM සිසුන්ට අපි ප්‍රායෝගිකව ලබා දෙනවා.